ඉතින් ආයුබෝවන් අපි රෙඩ් බ්ලොසම් YouTube channel එකට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙන එන්නේ ඕකිඩ් පැලයක් කොහොමද පොට් කරගන්නේ කියලා. අපි බලමු කොහොමද කරන්න කියලා. අපි බලමු දැන් මේ ඕකිඩ් පැලේ කොහොමද මේක පොට් කරගන්නේ කියලා. මේකට අපි මේ වගේ දැල් තියෙන පෝච්චිය තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ දැල් තියෙන පෝච්චියේ අපි මේකට අරන් තියනවා අපි කැප්ටාන් දිය කරලා කැප්ටාන් යෝගට් හැන්දක ප්‍රමාණය දිය කරලා මේ වතුර භාජනයකට හදලා තියෙන්නේ. අපි ඒකට මේ පොට් එක බස්ස ගන්නවා. ටික වෙලාවක් තියෙනවා ඒකේ තියෙන දිලීර එහෙම තියෙනවනම් ඒවා විනාශ වෙනවා. ඊළඟට අපි මම මේ ට්‍රේ එකට අරන් තියනවා කොහොමවත් මේ හොඳින් සෝදා කහට ඉවර කරගත්ත මේ පොල්ලෙලි කැබිලි මෙතන උඩු කැට කැබිලි අඟුරු ටිකක් ඊට පස්සේ මේ ඕකිඩ් පැලේ. දැන් අපිට මේ ඕකිඩ් පැලේ අපි ගාවට එනකොට එන්නේ මේ වගේ මේ පොල්ලෙලි කැබිලි වල මේ වගේ බෑන් කරලා එන්නේ. නමුත් මේක අපි මේ විදිහටම තියන්න බෑ. මේ ඕකිඩ් පැලේ කියන්නේ වායව මුල් සහිත පැලයක්. ඒකේ මුල් නිදහසේ තියෙන්න ඕනේ. හොඳට වාතාශ්‍රය එන විදිහට. ඒතර මේ බෑන් ඉවත් කරලා අපි ඒක සූදානම් කරගන්න ඕනේ මේ පොට් කරන්න. ඒතර මේ ටික ඉවත් කරලා මේ විදිහට මේ පැලේ සූදානම් කරගන්නවා. පැලේ සූදානම් කරගෙන ඊළඟට මේ අපි දැන් මේ පොට් එක ගන්නවා හොඳට මේ කැප්ටාන් දියරෙන් පොඟවලා ගත්ත පොට් එක. ඉතින් මෙතෙන් තියාගෙන මේකත් මේ පොඩ්ඩ වෙලාවක් දාලා තිනවා කැප්ටාන් දියරේ ඒකේ තියෙන දිලීර ඉස බීජයෙන් තියෙනවා නාශනය වෙන්නේ. ඊළඟට අපි තව ගන්නවා ඔස්මෝකෝට් N. ඔස්මෝකෝට් N මේ ටිකක් මේකට දාන්න ඕනේ මේ විදිහට. ඒකත් අපි මෙතන සූදානම් කරගන්නවා. ඊළඟට මේකට දැන් මේ පොට් එකට අඩියටම දානවා උළු කැට කෙලි. ඒක හොඳට ජල වහනේ සිද්ධ වෙන්න පුළුවන් වෙන්න. මේ වගේ ලේයර් එකක් දානවා. ඊට පස්සේ අඟුරු කැට ලේයර් එකකින් දානවා. ඊට පස්සේ අපි මේ කැප්ටාන් වලට මේ හොඳින් මේ විස විඤ්ඤාසයෙන් තියපු ඕකිඩ් පැලේ අරගෙන මෙතන මැද්දෙන් තියලා ඊළඟට අපි මේ පොල්ලෙලි කැබලි ටිකක් දාගන්නවා වටේ දාලා අඟුරු කැට සමසේ දාගන්නවා. එතන අඟුරු කැට දෙමින්නේ පරමාර්ථයක් තියෙනවා. මේකෙන් මේ පොල්ලෙලි කැබලි වල ඇසිඩ් ගතිය තියෙනවා. තව පොඩ්ඩක් pH එක අඩු වීමත් එතනින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට මේ අඟුරු කැට කැබලි දාගන්න. ඒ අතරවරේ අපිට මේ ඔස්මෝකෝට් මේ වගේ හිඳි භාගයක් විතර ප්‍රමාණය දාගන්නවා. දාගෙන ඉතුරු හරිය උළු කැට තියාගන්න. ඊළඟට මේ දැන් අපි පොට් කරගෙන අවසానයි.
ඊළඟට අපි ආයෙ ඕන්න මේ විදිහට දාලා පොඩ්ඩ වෙලාවක් තියලා නැවත ගන්න පුළුවන්. ස්තුතියි ඔබට.